කොළඹ කොටස් ගුරු වෙතින් අපේ හැම සතියෙම ගේන ආර්ථික විග්‍රහයට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම මේ සතිය වෙළඳ පොළට එච්චර හොඳ සතියක් උනේ නම් නෑ. ඉතින් අපි බලමු හරියටම මොකද උනේ, ඒකට හේතු මොනවද, සහ මේ දත්ත වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් මොනවද කියලා. හරි. අපි එහෙනම් කෙලින්ම කතාවට බහිමු. බලන්න මේ සංඛ්‍යාව. රුණ 4.85. මේ තමයි මේ සතියේ කොළඹ කොටස් වෙළඳ පොලේ සියලු කොටස් මිල දර්ශකයේ ඒ කියන්නේ අපි හැමෝම දන්න ASP එක පහළ බහැපු ප්‍රමාණය. මේක ඇත්තටම සෑහෙන ලොකු පහත වැටීමක්. ඉතින් දැන් ඔයාලා හැමෝගෙම ඔළුවේ තියෙන ලොග්ගම ප්‍රශ්නේ මේක වෙන්න ඇති. මොකද්ද මේ වුනේ? ඇයි එකපාරට මේ වෙළඳ පොළ මේ තරම් පහළ ගියේ? හරි, අපි මේ විග්‍රහයෙන් ඒකට පිළිතුරු හොයන්නයි යන්නේ. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ සතියේ වෙළඳ පොලේ සමස්ත තත්ත්වය කොහොමද තිබුණේ කියලා. අපි ප්‍රධාන දර්ශක කොහොමද වෙනස් වුනේ, ඒ වගේම විදේශී ආයෝජකයෝ කොහොමද හැසිරුණේ කියන කාරණා දෙක ගැන මුලින්ම අවධානය යොමු කරමු. මේ බලංග මේ සංඛ්‍යාවලින් වෙළඳ පොලේ පසුබෑම කොච්චරද කියලා පැහැදිලිවම පේනවා. ASP දර්ශකය ඒකක 21692 ඉඳලා 20639 දක්වා පහළ ගිහින්. ඒ කියන්නේ 4.85ක වැටීමක්. හැබැයි ඊටත් වඩා අපේ අවධානය යොමු වෙන්න ඕන S&P SL20 දර්ශකයේ දිහා. මේකෙන් නියෝජනය වෙන්නේ ලංකාවේ තියෙන හොඳම ලොකුම ඒවබෙම වඩාත්ම ක්‍රියාකාරී සමාගම් 20. බලන්න ඒ දර්ශකයේ 5.46කින් ඒ කියන්නේ ASP එකටත් වඩා තදින් පහළ බැහැලා. ඒකේ සරලම තේරුම තමයි වෙළඳ පොලේ ප්‍රධාන ලොකු සමාගම් වලට තමයි මේ පහත වැටීම වැඩියම බලපාලා තියෙන්නේ කියන එක. මේ ප්‍රස්තාරය දිහා බැලුවම මේ කතාව තවත් පැහැදිලි වෙනවා. බලන්නකෝ සතිය පුරාම දර්ශක දෙකම පහළ යන විදිය. සතිය පටන් ගන්නකොටම යම් පීඩනයක් තිබුණට තියුණම පහත වැටීම වෙන්නේ සතියේ අග හරියේදී. මේකෙන් පෙන්වන්නේ ආයෝජකයෝ අතර ලොකු අවිනිශ්චිත බවක්, ඒ කියන්නේ සෙල් ඔෆ් එකක් වගේ දෙයක් ඇති වුණා කියන එකයි. හරි. දැන් බලන්න මේ අංකය. රුපියල් මිලියන 1338.33ක්. මේක තමයි මේ සතිය ඇතුළක විදේශීය ආයෝජකයෝ අපේ කොටස් වෙළඳ පොලින් ඉවතට අරගෙන ගිය ශුද්ධ මුදල් ප්‍රමාණය. මේක සෑහෙන්න ලොකු ගාණක්. අපි මේකට කියනවා net foreign outflow කියලා. හරිම සරලව කිව්වොත් මේකෙන් අදහස් වෙන්නේ විදේශීය ආයෝජකයෝ අපේ කොටස් වෙළඳ පොලේ කොටස් මිලදී ගත්තාට වඩා විකුණපු ප්‍රමාණය වැඩි කියන එක. ඒ කියන්නේ රට ඇතුළට ආපු විදේශ මුදල් වලට වඩා රටින් එළියට ගිය මුදල් ප්‍රමාණය වැඩි. ඇත්තලම මේක වෙළඳ පොලේ විශ්වාසය ගැන එච්චර හොඳ සංඥාවක් නම් නෙවෙයි. හොඳයි. අපි දැන් කොටස් වෙළඳ පොලේ සංඛ්‍යාවලින් පොඩ්ඩක් ඈත් වෙලා මේ හැම දෙයකම පිටිපස්සේ තියෙන ලොකු චිත්‍රය දිහා බලමු. ඒ කියන්නේ මේ වෙළඳ පොල පහළ යන්න බලපාපු පුළුල් ආර්ථික සාධක මොනවද කියලා. මොකද මේ ලොකු චිත්‍රය තේරුම් ගත්තොත් තමයි අපිට මේ වෙළඳපොළ හැසිරීම හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම බලන දේ තමයි AWPR. ඒ කියන්නේ Average Weighted Prime Lending Rate. මේකේ සරල තේරුම තමයි බැංකු විසින් ඔවුන්ගේ හොඳම, ඒ කියන්නේ වඩාත්ම විශ්වාසවන්ත ලොකු ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට ණය දෙනකොට අය කරන සාමාන්‍ය පොලි අනුපාතය. මේ සතිය අවසන් වෙනකොට AWPR අනුපාතය සටහන් වෙන්නේ 9.26ක් විදිහට. මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි මේක පසුගිය සතියට වඩා සුළු වැඩිවීමක් වීම. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ පොලි අනුපාතය පොඩ්ඩක් වැඩි වෙන එක කොටස් වෙළඳ පොළට කොහොමද බලපාන්නේ? මෙහිමයි. ඒකේ තියෙන සම්බන්ධය හරිම සරලයි. පොලි අනුපාතය වැඩි වෙනවා කියන්නේ සමාගම් වලට බැංකුවකින් ණය ගන්න යන වියදම වැඩි වෙනවා කියන එකයි. ණය ගන්න යන වියදම වැඩි වෙනකොට අලුතින් ෆැක්ටරියක් හදන්න, අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න වගේ දේවල් වලට සමාගම් දෙපාරක් හිතනවා. එතකොට සමාගම් වල අනාගත ලාභය ගැන අවිනිශ්චිත බවක් ඇති වෙනවා. අන්න ඒක නිසා ආයෝජකයෝ හිතනවා මේ සමාගම් වල කොටස් තියාගෙන ඉන්නට එච්චර හොඳ නෑ කියලා. ඒ නිසා ඕන් කොටස් විකුණන්න පටන් ගන්නවා. ඔන්න ওই හේතුව නිසා තමයි කොටස් වෙළඳ පොළ පහළ යන්නේ. ඊළඟට අපි බලමු අපේ රුපියලට මොකද උනේ කියලා. ඒ කියන්නේ විනිමය අනුපාතය. සරලවම ඇමරිකානු ඩොලර් එකක් ගන්න අපේ රුපියල් කීයක් ඕනේද කියන එක. ඔයාලට පේනවා ඇති සතිය පටන් ගන්නකොට ඩොලර් එකක් තිබුණේ රුපියල් 311.7කට. හැබැයි සතිය අවසන් වෙනකොට ඒක 311.41 දක්වා වැඩි වෙලා. ඒ කියන්නේ අපේ රුපියල ඩොලරට සාපේක්ෂව පොඩ්ඩක් දුර්වල වෙලා. දැන් මේක ලොකු වෙනසක් නෙවෙයි තමයි. හැබැයි මේ වගේ පොඩි වෙනසක් වුණත් ආර්ථිකයේ ස්ථාවරත්වය ගැන ආයෝජකයෝ අතර යම්කිසි අවිනිශ්චිත බවක් ඇති කරන්න පුරුවන්. හරි. අපි දැන් මේ කතා කරපු ලොකු ආර්ථික දර්ශක සංඛ්‍යා ලේඛන ඔක්කොම පොඩ්ඩකට පැත්තකින් තියලා මේ දේවල් සාමාන්‍ය මිනිස්සෙක්ගේ එදිනෙදා ජීවිතයට, ඒ කියන්නේ අපේ පර්ස් එකට මුදල් පසුම්බියට දැනෙන්නේ කොහොමද කියලා බලමු.
මේ තියෙන්නේ නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක සතිපතා සිල්ලර මිල ගණන්. බලන්නකෝ. ගෝවා කිලෝ එකක මිල ගිය සතිය රුපියල් 368යි මේ සතිය රුපියල් 432යි. ඒක ලොකු වැඩිවීමක්. හැබැයි හොල්ල ආරංචියකුත් තියෙනවා රතු පරිප්පු මිල රුපියල් 280 ඉඳලා 240කට අඩු වෙලා. ලොකු ලුණු මිලේ ලොකු වෙනසක් වෙලා නැහැ. ඉතින් මේකෙන් අපිට පේන්නේ මොකද්ද? සමහර දේවල් වල මිල අඩු වුණත් සමස්තයක් විදියට ගත්තම ජීවන වියදමේ පීඩනය තාමත් තියෙනවා. ඇත්තටම සංඛ්‍යාලේඛන කියන්නේ කතාවේ එක කොටසක් විතරයි. ඇත්ත කතාවේ තියෙන්නේ අපේ වියදම් වල කීනක කොච්චර ඇත්තද නේද? මොකද ආර්ථික දර්ශක කොහොම වෙනස් වුණත් උඩ ගියත් පහළ ගියත් දවස් අවසානයේදී අපිට ඒකේ බලපෑම දැනෙන්නේ අපේ එදිනෙදා වියදමට අපේ බිල් වලට. හොඳයි දැන් අපි මේ සතියේ වෙච්ච දේවල් ඔක්කොම කතා කළා. එහෙනම් මේ හැමදේම හිතේ තියාගෙන අපි ඊළඟ සතියේට සූදානම් වෙන්නේ කොහොමද? බුද්ධිමත් ආයෝජකයෙක් විදියට අපි අවධානය යොමු කරන්න ඕන කරුණු මොනවාද? මෙන්න හිතන්න ඕන කරුණු කීපයක්. පළවෙනි එක ගෝලීය සාධක දිහා අවධානයෙන් ඉන්න. උදාහරණයක් විදියට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න. දෙවෙනියට අපේ රටේ තීරණ ගැන අවධානයෙන් ඉන්න. විශේෂයෙන්ම මහ බැංකුව පොලි අනුපාත ගැන, ඒ කියන්නේ AWPR ගැන ගන්න තීරණ මොනවද කියලා බලන්න. හැබැයි මේ ඔක්කොටම වඩා වැදගත්ම දේ තමයි දීර්ඝකාලීනව හිතන එක. මේ වගේ කෙටි කාලීන පහත වැටීම් දැකලා කලබල වෙන්න එපා. රටේ ආර්ථිකය 2025 දී 5%කින් වර්ධනය වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ ලොකු චිත්‍රය දිහා බලන්න. අවසාන වශයෙන් අවදානම තේරුම් ගන්න. වෙළඳපොලේ මේ වගේ නිවැරදි වීම අපි කියනවා මාකට් කරෙක්ෂන්ස් කියලා. මේවා නිරෝගී වෙළඳපොලක සාමාන්‍ය දෙයක්. ඒ නිසා හයිප් එකට ඒකේ රැල්ලට කොටස් ගන්න යන්න එපා. අවසාන වශයෙන් මම ඔයාලට හිතන්න ප්‍රශ්නයක් ඉතුරු කරලා යන්නම්. මෙම වෙළඳපොළ තත්ත්වයේ ඔබ දකින අවස්ථාව කුමක්ද? වෙළඳපොළ පහළ යන මේ වගේ වෙලාවක බුද්ධිමත් ආයෝජකයෙක්ට පේන්නේ බියක්ද නැත්නම් අවස්ථාවක්ද? මේ ගැන හොඳට හිතන්න. එහෙනම් ලබන සතියේත් මේ වගේම විග්‍රහයකින් නැවට හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. කොළඹ කොටස් ගුරු සමග දිගටම රැඳී සිටින්න.